හයි ගයිස් ඉතින් අද වීඩියෝක හිතුවා ඔයාලට කියලා දෙන්න මොකක්ද මේ මාකට් කැප් කියන්න මාකට් කැප් කියන්නේ මොකක්ද ටෝටල් මාකට් කැප් කියන්නේ මොකක්ද ටෝටල් 2 මාකට් කැප් කියන්නේ මොකක්ද ටෝටල් 3 ඩොමිනන්ස් කියන්නේ මොකක්ද ඔය ටික ගැන අද වීඩියෝ එකේදී සම්පූර්ණ එක්ස්ප්ලেইন කරනවා. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. ඉතින් සරලව මොකක්ද මේ ටෝටල් මාකට් කැප් කියලා කියන්නේ? දැන් ඔයාලට ගියම සර්ච් බලා ගන්න පුළුවන් ට්‍රේඩින් view එකේ ටෝටල් මාකට් කැප්. ටෝටල් මාකට් කැප් කියන්නේ ක්‍රිප්ටෝ වල කියන්නේ ක්‍රිප්ටෝ මාකට් එකේ තියෙන සමස්ත USD කැපිටල් එක USDT කැපිටල් එක තමයි මේ ටෝටල් මාකට් කැප් කියලා කියන්නේ. දැන් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් මේ වෙලාවේ තියෙන බිට් සමස්ත ක්‍රිප්ටෝ මාකට් එකේ මාකට් කැප් එක ඩොලර් ට්‍රිලියන 3.2යි. හරිද? දැන් අඩු වුණා ඩොලර් ට්‍රිලියන 1.9. ඒ කියන්නේ සමස්ත කැපිටල් එක USD මේ මාකට් කැප් එකේ ඩොලර් ට්‍රිලියන 3.2යි. ඉතින් මේක වැදගත්කම මොකක්ද? ඇයි අපිට මේක ඕන වෙන්නේ? හරි. ටෝටල් මාකට් කැප් එක ඩ්‍රොප් වෙනවා කියන්නේ. ටෝටල් මාකට් කැප් එක ඩ්‍රොප් වෙන බහිනවා කියන්නේ ක්‍රිප්ටෝ වල තියෙන සල්ලි වෙන දේවල් වලට යනවා. ඒ කියන්නේ උදාහරණයක් සමහර ඇමරිකාවේ ඉන්ට්‍රස්ට් රේට් වැඩි කරාම වෙන්නේ මේ ක්‍රිප්ටෝ වල තියෙන සල්ලි ඉන්වෙස්ට් කරනවා. එයාලා අරගෙන ඉන්වෙස්ට් කරනවා. ඒ කියන්නේ ඩිපොසිට් වල කියන්නේ බැංක්ස් වල ඉන්වෙස්ට් කරනවා. ඩිපොසිට් කරනවා. එතකොට වෙන්නේ මේකේ සල්ලි ටික ටික එළියට යන හින්දා මේ ටෝටල් මාකට් කැප් එක බහිනවා. එතකොට අපිට මේකෙන් බලා ගන්න පුළුවන් මේක ඩවුන් ට්‍රෙන්ඩ් එකක් යනවනම් අපිට මේකෙන් කියවෙන්න තමයි ක්‍රිප්ටෝ වල සල්ලි එළියට යනවා කියන එක. හරිද? ගොඩක් දුරට ඔක වෙන්නේ ෆන්ඩමෙන්ටල් නිවුස් එක සහ බෙයා මාකට් ස්ටාර්ට් වුණාම වෙනවා. ආයෙ තමයි අපිට මේක අප් වෙනවා කියන්නේ ක්‍රිප්ටෝ වලට සල්ලි එනවා කියන එක. ඉතින් අපිට මෙන්න මේ දේවල් වලින් අපිට මේකෙන් අපිට පොඩි ඇනලයිස් කරලා මේකෙන් අපිට බලා ගන්න පුළුවන්. ඇනලයිස් කරලා මේකෙන් අපිට මේ තීරණ ගන්න පුළුවන් මේ ක්‍රිප්ටෝ මාකට් එකේ. දැන් මෙතන ටෝටල් මාකට් කැප් තුනක් තියෙනවා. හරිද? දාල වශයෙන් තුනක් තියෙනවා. එක තමයි ටෝටල් මාකට් කැප් එක සහ ටෝටල් 2 මාකට් කැප් එක සහ ටෝටල් 3. ඒතර දැන් මගේ තියෙන ටෝටල් 3 මට ඇඩ් කරගන්න විදිහක් නැහැ මෙතන. ෆෝන් එකේ අමාරු ඇඩ් කරගන්න ටෝටල් 2 එක. ටෝටල් 2 මාකට් කැප් එක කියන්නේ බිට්කොයින් හැර සමස්ත ක්‍රිප්ටෝ මාකට් එකේ බිට්කොයින් අයින් කරලා තියෙන කැපිටල් එක. ක්‍රිප්ටෝ තියෙන කැපිටල් තමයි ටෝටල් 2 මාකට් කැප් කියලා කියන්නේ. ටෝටල් 3 මාකට් කැප් කියන්නේ හරිද? ටෝටල් 3 මාකට් කැප් කියන්නේ බිට්කොයින් සහ එතේරියම් හැර බිට්කොයින් සහ එතේරියම් හැර තියෙන මාකට් කැප් එක තමයි ටෝටල් 3 මාකට් කැප් එක කියන්නේ. ඒතරට මෙතන බලා ගන්න පුළුවන් මේ වෙලාව මෙතන පෙන්වන්නේ බිට්කොයින් සහ එතේරියම් හැර දැම් අනිත් කොයින්ස් වල තියෙන සමස්ත කැපිටල් එක USDT වලින් ඩොලර් බිලියන 817යි දැන් මේ වෙලාවේ අනිත් සල්ලි කියන්නේ අනිත් බිට්කොයින් එතේරියම් හැර. ඉතින් අපි මේ chart එක ගන්නවා old coin වල analyze old coin වල confirmation ගන්න. කියන්නේ trading entry confirmation ගන්න අපි මෙන්න මේක පාවිච්චි කරනවා. ඒතර මේකෙන් අපිට පුළුවන් මේ analyze කරලා old coin වල කියන්නේ දැන් මේ වෙලාවේ තියෙන තත්ත්වය මොකක්ද ඉස්සරහට මොකක් වේද කියලා predict කරන්න පුළුවන්. හරිද? predict කරලා දැන් මෙතනත් ඔයාලට පේන්න ඇති මේ ලස්සන වැඩ කරනවා මේ. මෙන්න මේ දේවල් අපිට බලලා. ඉතින් සමහරකට දැන් මෙතන මේ වගේ තැනකින් මේක break out වෙලා නම් තියෙද්දි break out වෙලාදී සමහරක් වෙලාවට රියල් මාකට් එකේ අපි ගන්න කොයින් එක ඇත්තට මේක බ්‍රේක් කරලා නැතුව ඇති. එතකොට අපිට මේකෙන් කන්ෆර්මේෂන් ගන්න පුළුවන් බ්‍රේක් කරලා තියෙන්නේ ඩ්‍රොප් වෙන්න පුළුවන් කියලා. හරිද? ඒතර ඒ වගේ අදහස් අපිට ගන්න පුළුවන්. ඉතින් මේකෙන් කරේ වටිනවා. මේ බලන එක. හරි. දැන් හිතනවා පැහැදිලිද කියලා ටෝටල් 1, ටෝටල් 2, ටෝටල් 3 කියන එක. හරි අපි ඊළඟට යනවා බිට්කොයින් ඩොමිනන්ස් එක ගැන. හරිද? බිට්කොයින් ඩොමිනන්ස් එක ගැන. එතකොට මේ බිට්කොයින් ඩොමිනන්ස් එක කියන්නේ මොකක්ද? සරල. බිට්කොයින් ඩොමිනන්ස් එක කියන්නේ දැන් ඔයාලට මෙතන පේන percentage එකක් තියෙන්නේ. දැන් මේ අපි ඉන්නේ බිට්කොයින් ඩොමිනන්ස් chart එකේ. මෙතන ඔයාලට පේනවා සරලවම percentage එකක් තියෙනවා. percentage එකක් තියෙනවා. ඒතර මේකේ මොකක්ද කියන්නේ ඩොමිනන්ස් එකේ? ඩොමිනන්ස් එකකින් කියන්නේ සමස්ත ක්‍රිප්ටෝ මාකට් එකට සාපේක්ෂව කොච්චර ප්‍රතිශතයක් බිට්කොයින් වල සල්ලි තියෙනවද? හරිද? බිට්කොයින් වල සල්ලි තියෙනවද කියන තමයි මේකෙන් කියන්නේ. දැන් අපිට මේක බලා ගන්න පුළුවන් බිට්කොයින් මාකට් කැප් එකකින්. BTC මාකට් කැප් එකකින් නෑ මේ කියන්නේ මේ පොඩ්ඩක් හොයන්නම හරි මට. හරි මේ තියෙන්නේ BTC මාකට් කැප් එක. ඒතර BTC මාකට් කැප් එක ඩොලර් ට්‍රිලියන 2යි. සමස්ත මාකට් කැප් එක තිබ්බේ ඩොලර් ට්‍රිලියන 3 ගණනක්නේ. එතකොට අපිට පේනවා මේ BTC ඩොමිනන්ස් එකකින් කියන්නේ
ගැන සමස්ත මාකට් කැප් එකයි මේ දෙක අතර ප්‍රසන්ටේජ් එක ගැන බි ඩොමිනන්ස් එකේ ඩොල ට්‍රිලියන් දෙකයි උඩ ඩොල ට්‍රිලියන දෙකයි මෙතර තිබ්බේ හරිද ට්‍රියන් දෙක ඒ ගුණ කිරීම 100 එන කොච්චර ප්‍රසන්ටේජ් එකක් ස්ටෝටල් මාකට් කැප් එකට සාපේක්ෂව ඉන්වෙස්ට් වෙලා තියෙනවද කියන එක තමයි මේකින් කියන්නේ හරිද තොර මේ ඩොමිනන්ස් එකේ තියෙන වැදගත්කම මොකක්ද ඇයි අපි ඩොමිනන්ස් එක ඕන වෙන්නේ හරි ඩොමිනන්ස් එකේ වැදගත්කම තමයි මේක වැඩි වෙනවා කියන්නේ මේක වැඩි වෙනවා කියන්නේ තේරුම මොකද්ද වැඩි වෙනවා කියන්නේ අනිත් කොයින් වලට සාපේක්ෂව මේ බිට්කොයින් වලට සල්ලි එන ප්‍රමාණය වැඩි කෙනයි බිට් සමස්ත ක්‍රිප්ටෝ මාකට් එකේ අනිත් කොයින් වලට සාපේක්ෂව මේ කොයින් එකට ඉන්වෙස්ට් වෙන මුදල් ප්‍රමාණය වැඩි කියන එක තමයි මේකෙන් කියන්නේ ප්‍රසන්ටේජ් වශයෙන් ගත්තොත් ඒක වැඩි වෙනවා කියලා තමයි මෙතනින් කියන්නේ ඩ්‍රොප් වෙනවා කියන්නේ මේ බිට්කොයින් වල තියෙන සල්ලි අනිත් කොයින්ස් වල ඉන්වෙස්ට් වෙනවා අප් වෙනවා කියන්නේ බිට්කොයින් වල අනිත් කොයින් වල තියෙන සල්ලි මේ බිට්කොයින් වලට එනවා කියන එක හරිද ඉතින් මේක මාර වටිනවා අපිට වගේ මේක අපිට ඇනලයිස් කරලා බිට්කොයින් වල ඇනලයිස් වලට හොඳ කන්ෆර්මේෂන් ගන්න පුළුවන් හරිද මේ දේවල් ටික එතකොට අපි ගොඩක්ම ස්පොට් එකේ ට්‍රේඩ් කරද්දි ස්පොට් ට්‍රේඩ් කරද්දි අපි විතරම බලන දෙයක් තමයි මේ ඩොමිනන්ස් එක නෙමෙයි මාකට් කැප් එක හරි අපි ගියමු එකටම ඔයාලා මේ ඇප් එක දාගන්න කොයින් මාකට් කැප් කියලා හරිද මේ අප් එකේ අපිට දැන් අපි කෙනෙක් තීරණය කරන ඕන ස්පොට් ට්‍රේඩින් කරන්න අපි නිතරම තෝරගන්න ඕන ලොකු මාකට් කැප් එකක් තියෙන කොයින්ස් ඇයි අපි ලොකු මාකට් කැප් එකක් තියෙන කොයින්ස් එක තෝරගන්න ඕනේ හේතුව තමයි මේ මාකට් කැප් එක ලොකුයි නම් දැන් මම මේ ඉතින් ඉන්නේ ඔයාලට පේනවා ඇද්දි මේ ඉන්නේ මම ඇඩාවල ඇඩා USDT කියන කොයින් එකේ ඉන්නේ මේකේ බලන්න මාකට් කැප් එක තියෙන ඩොලර් බිලියන 20ක් හරි ඩොලර් බිලියන 20ක මාකට් කැප් එකක් එතකොට මේ කොයින් එක 10% මූව් කරන්න ඩොලර් බිලියන 2ක කැපිටල් එකක් එනවා ලොකු කැපිටල් ලොකු මුදල් ප්‍රමාණයක් එකපාරට එන්න ඕන මේ මාකට් එක මූව් කරන්න හරිද එතකොට ඒකේ දේ තමයි අපිට මේ හයි මාකට් කැප් තියෙන කොයින්ස් වල මූවමන්ට් අඩුයි කියන්නේ වොලටිලිටි එක සෑහෙන්න අඩුයි ඒ හින්දා අපිට රිස්ක් එක ගොඩක් අඩු කරගන්න පුළුවන් ඒ වගේම මේක ලොකු මුදල් ප්‍රමාණයක් කට්ටිය ඉන්වෙස්ට් කරන නිසා මේවා ස්කෑම් වෙන chance එක ගොඩාක් දුරට අඩුයි වෙන්නේ නැති තරම් සෑහෙන්න අඩුයි ඉතින් ඒ හින්දා අපි මේක පාවිච්චි කරනවා තොර මැක් සප්ලයි එක ඒ ගැන මම ඊළඟ වීඩියෝ එකකින් කරන්න ඒක සෑහෙන්න කියලා දෙන්න ඕන දෙයක් මේ ඒක ඊළඟ වීඩියෝ එකේ මම කරන්න. ඒතර සරලව ඔයාලා මේක ඇප් එක දාගන්න. බලලා නිකම් මේක මාකට් කැප් එක ඩිච් පොලිටි මිනිස් කරන්න එපා. ඔයාලා මෙතන ගිහිල්ලා මෙතන තියෙන වයිට් පේපර් එක. හරිද? වයිට් පේපර්ස් වලට ගිහිල්ලා ඒවා අපිට හොයලා බලන්න පුළුවන්. පැහැදිලිද? වයිට් පේපර් එක අරගෙන ඒවා රිසර්ච් කරලා බලන්න. තේරව අපි ස්පොට් ට්‍රේඩින් කරනවා නම් අඩුම තරමේ පළවෙනි 50 ඇතුළේවත් තියෙන කොයින්ස් තෝරගන්න. ස්පොට් ට්‍රේඩින් වලට. කියන්නේ මෙන්න මේ වගේ එන පල්ලෙහ තියෙන මෙන්න මේ කොයින් තෝරගන්න එපා. මොකද මේ පොඩි මුදල් ප්‍රමාණයක් ආවත් ටට්ටක් ගාලා කියන්නේ මාකට් කැප් එක අඩුයින් හිතන්නකො කොයින් එකක් තියෙනවා කියලා ඩොලර් මිලියන එක මිලියන 3-4ක එහෙම කොයින්ස් තියෙනවනේ. ඒක ඒවයි කොයින් එක ඉන්වෙස්ට් කරාම පොඩි කැපිටල් එකක් ආවා ටක් ගාලා මූව් වෙනවා. කියන්නේ තමාරකට ඒ කොයින් නැති වෙලා එතන ඩිලිස්ට් වෙලා යන්නත් පුළුවන්. ගොඩක් උදේ ඩිලිස්ට් වෙනවා. හේතුව තමයි මාකට් මැනිපියුලේෂන් වෙන හින්දා. හරිද? එතකොට මෙන්න මේ කොයින් මාකට් කැප් එක දාගෙන බලන්න මෙන්න මේ වගේ හොඳ ලොකු කැපිටල් එකක් තියෙන ලොකු මාකට් කැප් එකක් තියෙන කොයින්ස් වල ඉන්වෙස්ට් කරන්න. ඉතින් ඊළඟ වීඩියෝ එකේ තමයි අරගෙන එන්නම් ඔයාලට මේ මැක්ස් සප්ලයි කියන්නේ මොකද්ද? ඒකේ අපි කොහොමද කියන්නේ මොකද්ද වෙන්නේ? ඒ දේ ගැන ඩීප්ලි අපි කතා කරමු ඊළඟ වීඩියෝ එකේදී.